ගැඹුරු මානවවාදී චින්තාවකින් සාහිත්‍යකරණයට පිවිසි නිහතමානී මනුෂ්‍යයෙකුගේ සුරත තැබුණේ ලියෝ තෝල්ස්තෝයි අන්තර්ජාතික රන් පදක්කමයි. මෙය රුසියාවේ ළමා අරමුදල් මණ්ඩලය විසින් පිරිනමනු ලබන්නක්. මූල්‍යමය ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව ළමා පරපුරේ අභිවෘද්ධිය උදෙසා අඛණ්ඩව කැපවන ලෝකවාසී විශිෂ්ට මිනිසුන් මේ රන් පදක්කමට හිමිකම් කියනවා. 2025 වර්ෂය සඳහා මෙම පදක්කම පිරිනැමීමේ අවස්ථාව එළඹියේ මාර්තු 20 වැනිදා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී. සම්මානනීය රුසියානු ලේඛක සහ රුසියානු ළමා අරමුදල් මණ්ඩලයේ ගරු සභාපති දිමිත්‍රි අල්බේර්ට්විච් ලියානෝව් අතිනුයි මෙය පිරිනමනු ලැබුවේ. අපේ ජාත්‍යන්තර සංවිධානයේ තීරණයකට එළඹුණා මහින්ද සෙනරත් ගමගේ සූරීන් Золотой медалью Льва Толстого. ලියෝ තෝල්ස්තෝයි රන් පදක්කම පදක්කම් ලාභයා වූයේ මෙරට ළමා සහ යොවුන් පරිවර්තන සාහිත්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන ශ්‍රී ලංකා ළමා සාහිත්‍ය සංසදයේ විධායක කමිටු සමාජික දෙස් විදෙස් සම්මානලාභී ලේඛක සාහිත්‍යවේදී මහින්ද සෙනරත් ගමගේ. ඒ සම්මානය මට නෙමෙයි. ඒ සම්මානය මා මෙතෙක් ජීවත් කරවන 1989 දෙසැම්බරයෙන් පස්සේ ජීවිතේ මට ඉතුරු කරලා ගිය අනිත් සහෝදරවරු තමන්ගේ ජීවිතේ ලබන සහෝදරවරු ලෝකයක් බිහි කරපල්ලා කියන තමන්ගේ සුස්ම කැප කරපු සහෝදරවරු තමයි මේ සම්මානය ඉදිරිපත්. එතෙන් සිට මා රැක බලා ගන්නා ලද මට ඉදිරියට යන්න මේ වැඩේ කරන්න අපිත් එක්ක එකතු වුණ ඔබ සෑම දෙනාට මගේ බිරිඳ, මගේ දුව, මගේ අම්මා තාත්තා, මගේ ඥාති, මගේ මිත්‍ර සියලු දෙනා, මගේ ගුරුවරු මේ සියලු දෙනාට තමයි ඒ සම්මානය ලැබෙන්නේ. මේ පිරිනැමුණු පදක්කම වැදගත් වන්නේ ශ්‍රී ලංකාවට පමණක් නොවේ. එය දකුණු ආසියාවටම වැදගත් වූවක්. ඊට හේතුව වන්නේ මෙම පදක්කම දකුණු ආසියානු කලාපීය සාහිත්‍යකරුවෙකු වෙත හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වීමයි. මෙම උත්සවයේදී ඔහුගේ අලුත්ම පරිවර්තන කෘතිය වන මුල් කෘතියේ නමද එයම වන බියංකා ජනගත වුණා. මෙම පරිවර්තන නවකතාවට අදාළ මව්කෘතියේ ලේඛකයා අතින්ම මහින්ද සෙනරත් ගමගේට තෝල්ස්තෝයි රන් පදක්කම පිදීමත් සුවිශේෂත්වයක්. මේ අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් සමග දෙස් විදෙස් සාහිත්‍යවේදීන් රැසක් සහභාගී වුණා. මේ උත්කර්ෂවත් මොහොත උදා වූයේ සම්මානිත රුසියානු සාහිත්‍යදර ඇල්බර්ට් ලියානෝව් 90 වෙනි ජන්ම සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව. කොළඹ රුසියානු මන්දිරය අනුබද්ධිත රුසියානු සාහිත්‍ය කවය බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ළමා සාහිත්‍ය ප්‍රවර්ධන වැඩසටහන සහ ළමා සාහිත්‍ය සංසදය විසින් මෙම උත්සවය සහ සාහිත්‍ය වැඩමුළුව සංවිධාන කරනු ලැබුවා. රුසියාව අපරට ඇහැරවා පොත්ගුල් තුළ සැඟවුණු මහින්ද සෙනරත්ගේ දැවැන්ත සාහිත්‍ය කාය පෙනෙන්නට සැලැස්වූවා. ලියෝ තෝල්ස්තෝයි සම්මානයද ඔහුට පුද කළා. ඔහු එරටට ගෙන්වා පරිවර්තන සාහිත්‍යකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී කරවූවා. ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගුවන්තොටුපළ ලියෝ තෝල්ස්තෝයි ගම්මානය වැනි විදේශීය සාහිත්‍යකරුවෙකුට පහසුවෙන් දැකබලාගත නොහැකි ස්ථානවල සංචාරයට පහසුකම් සැපයූවා. මේ ඇගයීමට හිමිකම් කියන්නට ඔහු කළේ තමාගේ යුගකාරක යුතුකම වගකීමක් ලෙස ඉටු කිරීම. සඳුන් අරටුවක්සේ කැපි කැපී සාහිත්‍ය සුවඳ විසිරුවා හැරීමත් ඔහුගේ විදිය. ඒ සුවඳ හඳුනන්නන් ඔහු අගයන විට සැඟවීමට තැත්කිරීමත් මාකට් වන්නට තිරගත නොවීමත් අත්‍යවශ්‍ය ගැඹුරු යහපත් සමාජීය අරමුණකට පමණක් තිරමත පෙනී සිටීමත් ඔහුගේ සම්ප්‍රදාය. මහින්ද සෙනරත් ගමගේ දොන් නදිය නිසලව ගලා බසීමයෙන් සිය ප්‍රථම පරිවර්තිත නවකතාව එළිදක්වමින්
වෘත්තීය ලේඛනයට අවතීර්ණ වුණේ 2001 වර්ෂයේදී. ඔහු එනමින් පරිවර්තනය කළේ ලොව භාෂා ගණනාවකට පරිවර්තනය වූ රොබර්ට් ඇග්ලිෂ් විසින් Quiet Flows the Don නමින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ නොබෙල් සාහිත්‍ය සම්මානලාභී රුසියානු ලේඛක මිහයිල් ෂොලහෝව් විසින් රචිත තීහිදොන් කෘතිය. ඒ කෘතියට එම වසරේ ප්‍රශස්ත කෘතියට හිමි යෞවන සම්මානය හිමි වුණා. තවද දේශීය විදේශීය වශයෙන් ඔහු ඇගයීමට සහ සම්මානයට පාත්‍ර වූ අවස්ථා රැසක්ද තිබෙනවා. මේ දක්වා ඔහු පරිවර්තන කෘති 88ක් සහ ස්වතන්ත්‍ර කෘති 4ක් පළ කර තිබෙනවා. ඒ අතරට නවකතා පොත් 14ක් ඇතුළත්. ඔහු පරිවර්තනය කළ ළමා පොත් සංඛ්‍යාව 40ක්. යොවුන් කෘති 18ක්ද ඒ අතර වනවා. විද්‍යා සාහිත්‍යයට මහින්ද සෙනරත්ගේ දායකත්වය පොත් 7ක්. විදෙස් නාට්‍ය පිටපත් 5ක් ඔහු සිංහලට නැගුවා. වෙනත් විෂයන්ට අදාළ ඔහුගේ පරිවර්තන ග්‍රන්ථ ගණන 8ක්. සංස්කරණ 5ක්ද ඔහුගේ පොත් අතර වනවා. තවද ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහයක්ද, ස්වතන්ත්‍ර ළමා පොත් 2ක්ද, තීරුලිපි සංග්‍රහයක්ද ඔහු විසින් එළි දැක්වූවා. ඔහු ළමයින් වෙනුවෙන් ලියන්නට පෙළඹුණේ ඇයි? ප්‍රධානම දේ තමා හෙට ලෝකයට අවශ්‍ය කරන මිනිසුන් නිර්මාණය වෙන්නේ දරුවන් ඇතුළෙන්. ඒතොර ඒ දරුවාගේ චින්තනය, දරුවාගේ ලෝකය පුළුල් කර තලමට තමයි අපේ හෙට දවසේ ලෝකය වර්ණවත් වෙන්නේ, ලස්සන වෙන්නේ, සුන්දර වෙන්නේ. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන පාදම හැදෙන්නේ ළමා සාහිත්‍ය හරහා, ළමා කලාව හරහා. එතකොට මට එකතු වෙන්න පුළුවන් දේ තමයි සාහිත්‍ය. ඒතර ඒනොත් රුසියානු සාහිත්‍යය කියලා කියන්නේ සෝවියට් සාහිත්‍යය විශේෂයෙන් දරුවන් වෙනුවෙන් සැලසුම් සහගතව ඉදිරියට ආපු සාහිත්‍යයක්. ඒක පටන් ගන්නෑ අද නෙමෙයි. ඒක 1917 විප්ලවය සිද්ධ වෙනවත් එක්කම ගෝකි වගේ දැවැන්තයෝ තමයි මේ වැඩේට අත ගහන්නේ. විශිෂ්ටතම විද්‍යාඥයා හැටියට අපි සලකන ඇල්බර්ට් අයින්ස්ටයින් ඔහුගෙන් කතා කරාන් පස්සේ අහනවා කොහොමද මේ දරුවෙක් බුද්ධිමත් කරගන්නේ කියලා. ඔහු කියන්නේ සුරංගනා කතා කියවන්න දෙන්නේ කියලා. වඩාත් හොඳ බුද්ධිමතක් හදාගන්න නම් වැඩියෙන් සුරංගනා කතා කියන්න දෙන්න කියලා. ඒකෙන් කියන්නේ සුරංගනා කතාවක් ඇතුලේ තියෙන්නේ චිත්‍ර රූපමවා ගැනීමක්. දරුවාගේ නිර්මාණශීලීත්වය ඔළුව ඇතුලේ නිර්මාණය කරන්න සුරංගනා කතා අවශ්‍යයි. දැන් පුංචිම කාලේ ගත්තොත් එම අපේ ආතම්මලා මේ ළමා කතා පිළිබඳව මනෝවිද්‍යාත්මක න්‍යායන් දැනගෙන නොසිටියාට ඔවුන් ඒ සුරංගනා කතා ඇසුරින් ඔවුන් ජීවිත අත්දැකීම් ඔස්සේ සොයාගත්ත දේවල්, යක්කු පිළිබඳව, සුරංගනාව පිළිබඳව මේ යථාර්ථයේ නොපවතින දේවල් ඇසුරින් අපිට යථාර්ථයේ පවතින දේවල් ගැන තේරුම් ගන්නට අවශ්‍ය කරන පසුබිම හදලා දුන්නා. සමාජයේ පාදමන්නේ සකස් කරගන්න ඕනේ. වැඩිහිටියෝ නවන්න ටිකක් අමාරුයි. දැන් අපි ඒක පොදුවේ කතා කරන දෙයක් මේ පොල්ලි රට්ටක් වුණත් නවන්න පුළුවන් වෙන්නේ බාලවියේදී කියලා පොඩි. ඒ වගේ දරුවෝ හදාගන්න ඕනේ මේ සමාජයේ මුල් අවධියේදීමයි. එතකොට ඒ සඳහා දැන් ළමා සාහිත්‍යය කියන එක මගේ කල්පනාව හැටියට නම් ශික්ෂක කාර්යයක් ඉෂ්ට කරන එක. කියන්නේ අධ්‍යාපනික කාර්යයක් ඉෂ්ට කරනවා. ඒක අවශ්‍යයි. ඒතර මෙතෙක් සමාජයේ අපි යහගුණයන් මොනවා හෝ රැගෙන ආවනම් අතීතයේ ඉඳලා ඒ යහගුණ අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. අපි අතීතයේ ඉඳලා යහගුණ විතරක් නෙවෙයිනේ. අයහගුණත් තරම් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ අයහගුණ පිළිබඳව ඒවායේ තියෙන නපුර පිළිබඳව දරුවන්ට කියා දෙන්න. ඔය දෙකම ශික්ෂක කාර්යයක්. ළමා සාහිත්‍යයේ වර්ධනයක් අපිට අවශ්‍යයි. ඒතර ඔවුන්ගේ ලෝකේ විචිත්‍රවත් කළොත් තමයි හෙට දවසේ ලෝකේ විචිත්‍රවත් වෙන්නේ. ඔවුන් විචිත්‍රවත් ලෝකයක් දකින්න, අලුත් දෙයක් හදන්න පෙළඹෙන්නේ. ඔවුන්ගේ පරිකල්පන ශක්තිය වැඩි වෙන්නේ. ඒ සඳහා තමයි මම ළමා සාහිත්‍ය වැඩියෙන්ම වැළඳ ගැනීමට හේතුව. සෝවියට් සමූහාණ්ඩුවේ දේශපාලන ශාස්ත්‍රීයත්වයත් සංස්කෘතියේ අර්ථක්‍රමයේ සහ කලා සාහිත්‍ය භාවිතාවේ ප්‍රභාවත් ශ්‍රී ලංකා භූමියේ පිපිදෙනු දැකීමේ සුභපාදී සිහිනයේ ඔහු සැමදා ජීවත් වන්නේ ඒ නිසා. එම සිහිනය සැබෑවක් බවට පත් කරන්නටද ඔහු දියත් කර ඇත්තේ ප්‍රායෝගික බූද, සාර්ථක බූද නිහඬ මෙහෙයුමක්. 80 දශකයේ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරකයෙකු වශයෙන් එස්.එම්. නිශ්මි සහෝදරයාගේ අවංක සහ උදාර මනුෂ්‍යත්වයේ සෙවණයට දේශපාලනයට සම්බන්ධ වීමට ඔහුට හැකි වුණා. එයින් ලද සමාජ දේශපාලනික හැදෑරීම්ද සිය සාමාන්‍ය ජීවිතයට මෙන්ම
සමාජීය සහ සාහිත්‍ය ජීවිතයටත් ආලෝකයක් වූ බව ඔහු විශ්වාස කරනවා. කුප්‍රකට 1988-89 අවධියේ රාජ්‍ය භීෂණයේ මරණීය අත්දැකීම් හමුවේ ජීවිතාරක්ෂාව සලසා ගැනීමට දැරූ උත්සාහයන්හිදී දැනුණු අප්‍රසන්න හැඟීම් සහ මතකද ඔහු සතුයි. මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයකට සාහිත්‍යය ඔස්සේ දායකවීමේ බලවත් අවශ්‍යතාව තමා තුළ පැළපදියම් වූයේ එවැනි අත්දැකීම් වලට අනාගත පරපුර ගොදුරු නොකළ යුතුය යන බලවත් චින්තනය නිසායයිද ඔහු අදහනවා. පාසලේදී සමාජ අධ්‍යයනයත් සිංහල භාෂාව සහ සාහිත්‍යත් ඉගැන් වූ සිරිසේන සහ අපොස උසස් පෙළ ශුද්ධ ගණිතය විෂය ඉගැන් වූ වැලිකළ වැනි පාසැල් ගුරුවරුන් විසින් දෙස් විදෙස් පතපොත ඔස්සේ ජීවිතය කියාදීමට දැරූ උත්සාහයද තමාගේ සාහිත්‍ය දැනුම සහ රසය ඔප්නැං වූ බව ඔහු සිහිපත් කරන්නේ කෘතගුණ සපිරිව. මහින්ද සෙනරත් ගමගේ මේ දිනවල රුසියානු භාෂාව වැඩිතුර හදාරනවා. එය තවත් සහන් එලියක්. ඒ එලිය විහිදෙන්නේ අපේ දරුවන්ගේ කියවීමේ සහ රසවිඳීමේ පරාසය පුළුල්ව ආලෝකවත් කරන්නට. ඔහුට විරුද්ධවාදී නොවූයෙන් අභියෝගාත්මක ගැටීම් තිබුණේ නෑ. ඔහු ජයග්‍රහණ නොපැතූ බැවින් පරාජය වුණේ නෑ. ලාභ නොපැතූ බැවින් පාටු සිදුවුණේද නෑ. නොපැතූ සරණ පිළිසරණ ලදුවෙන් අසරණ වුණේ නෑ. ආත්ම තෘප්තිය පමණක් අපේක්ෂිත ආදායම වූ බැවින් එය උපරිමයෙන් ලැබුණා. එබැවින්ම ඔහු සාර්ථක ලේඛකයෙකුද අභිමානවත් මිනිසෙකුද වනවා. අද ළමා සාහිත්‍ය සංසදය විසින් සිදු කරනු ලබන මේ උපහාර පිදුමෙන් පසු එළඹෙන්නේ මේ ළඟ කෘතිය සඳහා ඔහුගේ පෑන වැඩට බසින දවසයි. පරිවර්තන සාහිත්‍ය කරන ජීවිතයෙන් එපිට ජීවිතයක් ඔහු නොපතයි. අපි ඔහුට නිදුක් නිරෝගී භාවය සහිත සාහිත්‍යදර දිවි දිගුවක් සහෝදරත්වයෙන් ප්‍රාර්ථනා කරන්නේ ඔහු රටට සහ අපට වටිනා මනුෂ්‍යයකු නිසයි.